ඉතින් සුබ දවසක්. එළවලු රොටි හදන්න තමයි හදන්නේ අපි නෝනා. ඉතින් වතුර දාලා ඒකට ලුණුත් එකතු කරගන්න ඕනේ. වතුර එකතු කරගන්නවා. පිටිත් එක්ක අනන්න මිශ්‍රණය හදන්න තමයි හදන්නේ. පිටි ටික පදමට අනා ගන්න එක තමයි කරන්නේ. ඔන්න තද කරලා බර කරලා හරියට අපේ නෝනා පිටි අනනවා. බලමු පිටි ටික අනගන්න කොහොමද කියලා. පදම අපි කියන්න. හරි. ඉතින් මේ විදිහට පිටි බෝලයක් විදිහට හදා ගන්න ඕනේ. ඇලෙන්නේ නැති ගන්නට. දැන් මේ තත්ත්වයට අපි මේක අනලා වතුර මදි පාඩු එකතු කරගෙන සමහරුණ මේ වගේ අනාගත්තම මේ වගේ ගානට පොල් තෙල් එකතු කරගන්නවා. අපි හැබැයි දැම්ම පොල් තෙල් එකතු කරගන්නේ නැහැ. අපි ගෙදර හදන නිසා සහ මේක පදමට අපිට එන නිසා අපි දන්න නිසා ඔන්න අපි එකතු කරගන්නේ නැහැ පොල් තෙල්. පස්සේ අපි පොල් තෙල් එකතු කරගන්නවා. එතකන් අපි දැන් මේව අනාගත්ත මේ විදිහට ඔන්න අතේ ගෑවිලානේ. අතපොට පෙන්නන්න. ඔන්න අත පෙන්න. ඔන්න අතේ ගෑවිලා. අනිත් අතේ ගෑවිලා දැන්. එතකොට හිතේ අනිත් අතේ තියෙනවා. ටිකත් නැහැ. හරි. ටිකක් මේක පිපෙන්න තියෙනවා. පේස්ට් එකක් දාන්න එපේ. රසට පේස්ට් එක හදාගන්න. ඒක තමයි එළවලු රොටි උණුවෙන් කනකොට රසට තියෙන්නේ. මේ අල ටික අපි මේ ලිපේ දිප්පේ අපේ අම්මා ලිපේ දිප්පාලා ටික නාගන්න අම්ම ගියා. බාලා දැන් මේ සුද්ධ කරලා පොඩි ඉවත් කරනවා. මේ පෙන්නන්න අර මේ අල සුද්ධ කරපු තවල අර ටිකක් පෙන්නන්න නැත්තම් ඔව් අර තාපල අල නැත්තම් කිරි අල ගන්නත් පුළුවන්. මොනම දෙයක් ගන්න මේ සමහර මේකට පොලොස් ගන්නවා. මේ තමයි අපි සුද්ධ කරගත්ත අර කරපිංච තියෙනවා. කරපිංච ගන්න ඉස්සෙ මම මුලින් ඉතලා එහෙම එකක් නෑ. කරපිංච තියෙනවා. එන කරපිංච. එතකොට ලුණු තියෙනවා. ලුණු බොම්බයි ලුණු ගෙඩියක් ගත්තා. සුදු ලුණු ගෙඩි 4-5ක් තියෙනවා. අපේ අම්මා කියනවා කොච්චි කරලක් හරි අවමිරිස් කරලක් හරි සැර 90 එකතු කරගන්න කියලා. ඉතින් අතට අපි සුදු ලුණු ගෙඩි 4-5ක් ගත්තා. මොකද සැරට තියෙන්න ඕනේ. තව මේකට ගම්මිරිස් ඕනේ. ගම්මිරිස් එක දෙන්න. ගම්මිරිස් ගම්මිරිස් දාන්නේ මේ පේස්ට් එක හදලා සැර 90 තම රස කරගන්නකොට දාන්න ගම්මිරිස් දාන්න. එහෙනම් අපි සුදු ලුණු කපා ගමු. ඔතනට සුදු ලුණු ටික කපා ගන්න ඕනේ. එළිම සුදු ලුණු ටික තමයි කැපෙන්නේ. සුදු ලුණු මේ වගේ පොඩි කෑලි පොඩක් චොප්ස් වෙනේදී පොඩක් කෑලි ටික ඒක කපා ගන්න. ඒක තමයි රස එන්නේ. එකතු වෙන්නේ රස. මේ සුදු ලුණු ටික කපාගෙන දැන් තව ඉඩි දෙකක් තියෙන ඉතින් අපි වැඩිපුර ටිකක් සුදු ලුණු දානවා. සුදු ලුණු ටිකක් වැඩිපුර එකතු කරගන්නවා අපි. රස එන්නේ. බොම්බේ ලුණු කපා ගන්නකොට බොම්බේ ලුණු මේ විදිහට කපා ගන්න. පොඩි කෑලි දෙකෙන් විදිහට රසක හැපෙනකොට රසක් එනවා. හොඳ රසක් එයි. බලන්න රසට හදා ගන්න බෑ. ගෙදර හදලා පිරිසිදු වල හදාන්න ඕනේ නේද? නේද? එළවලු රොටි ගෙදර හදලා අපි කඩින් ගෙනල්ලා කන එළවලු රොටි වල ස්ථත්යක් නෑ. රසක් නේ? අපි කියන්නේ රසට රසකාරක එකතු කරන්න පුළුවන්. එතකොට පිටි සමානයි පිටි හලන්නේ. ඒ නිසා පිරිසිදු තමයි හැමදාම කරගන්න. කරපිංච ටිකත් මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. රසයක ගුණෝනේ ඉක්මනට කරපිංච කොහොමද ඖෂධීයයි ගුණයයි. ඉතින් සුදු ලුණු කරපිංච උලුවහා කියන අපිට අවශ්‍යම දේවල් නේ එදිනදා ජීවිතේ. ඒ නිසා කරපිංචත් අපි මේක කවා ගන්න පුංචි කෑලි වලට කරපිංච එකතු කරගන්නේ ඉන්නේ. ඒ විදිහට තමයි අපි එළවලු රොටියට. ඔන්න දැන් හදන ලීක්ස් නේද? මේක පේස්ට් එක ඕනම දෙයක් නේද? අපිට ලීක්ස් ටිකක් ලුණු කොළ එකතු කරගන්නත් පුළුවන්. අපි ලීක්ස් ලුණු කොළ දාන්නේ නැද්ද? ලුණු කොළ දාන්නේ නැල්ලු. ලුණු කොළ දාන්නේ ලීක්ස් තමයි අපි කරගන්නේ. ලීක්ස් ටික කපා ගන්න තමයි හදන්නේ අපි. ඕනට මේ අපි බොරු කියනවා වගේ ඉක්මනට මොකෝ නෑ ලුණු කොළ දාන්නේ නැහැ. ලීක්ස් විතරයි දාන්නේ. ඒ ඔයගොල්ලෝ ලීක්ස්ම ගන්න. ලීක්ස් පිරිසිදු කරලා මේ ලීක්ස් බටේ සුද්ධ කරලා වතුර පෙගෙන්න තියලා සුද්ධ කරලා සෝදලා ගන්න. සමහර ලීක්ස් ගස්වල මඩ තියෙන නිසා පිරිසිදු හදන්න ලරුවන්ට අපි දෙන්න දෙයක්. ඒ නිසා ලීක්ස් ටිකත් ඔය විදිහට කපා ගන්නවා. අපේ කරි පේස්ට් එක හදා ගන්න ඕන නිසා මේක එළවලු රොටියට දාන පේස්ට් එක හදන්න ඕන නිසා තමයි අපි මේ විදිහට කපා ගන්න. ලීක්ස්ුත් මේ විදිහට අපි කපා ගන්නවා. ඔන්න ඉතින් ওই විදිහට දැන් අපි ලීස් ටිකත් කපාගෙන ඉවර වෙන්න යන අන්තිම ලීස් ටික නේද? ලීස් කීපයක් කරලා තමයි ලීස් ටික Tamanට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. කැමති රසට කැමති විදිහට හදා ගන්න පුළුවන්. හැබැයි හොඳ සෝදලා ලීස් එකම ගන්න එක මම ආයෙත් මතක් කරනවා. පිරිසිදු කරලා පිරිසිදුට සෝදලා
අල දාලා ලීක්ස් දාලා ගම්බරිස් දාලා ලුණු දාලා සුදු ලුණු දාලා කරපිංච දාලා නේද මේක තව රස කරනවා තියෙනවා අපි කියන්න. ඒ නිසා ඔන්න මේ විදිහට ඔන්න ලීස් ටික අපි කපලා දැන් ඒ හරිය හදන්න ඉක්මනට අපේ වයිෆ් කපුවා යාස ලීස් කපන. යා ලීස් බ්ලූස් නෑ ලීස් කනවා යා. හරි එන්න අපි වැඩි පටන් ගන්න හදන ඉක්මනට අල්ල පොඩි කරනවා ඔන්න තද බර කරලා නේ පොඩි කරගන්න මේ දැන් මේ නල ගන්න හොඳට එළවලු ටිකත් අපි තෙලට දාන්න තමයි හදන්නේ අපි එළවලු ටික රස කරමු ඉතින් එදිනෙදා වැඩ කරන කුස්සිය තමයි අපි මේ විදිහට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න හිතුවේ අද කොමෙන්ට් පොට අපේ නෝන මොනවා හරි අරගෙන ආවා තීනි කියලා බලමු ඔය විදිහට ගම්බිරිස් එකතු කරගන්න පෙපර් ගම්බිරිස් එකතු කරගන්නවා මේකට මේ වෙලාවේ දැන් පෙපර් දැම්මට පස්සේ ලුණු තමයි එකතු කරගන්නේ නේද? රස අනුව ලුණු වැඩිපුර ගන්නත් එපා. හොඳ නැහැ. හරි. රස අනුව ලුණු ඉතින් අපේ පේස්ට් එකේ රස තියෙන්න ඕනේ. අපි බලමු ඊට පස්සේ මොකද්ද කරන්න හදන්නේ කියලා. ගම්බිරිස් වලට ඔන්න දැන් ලුණුත් එකතු කරලා අනනවා. මේක හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරගන්න එක තමයි නැත්තම් ගම්බිරිස් මෙන්නම පැත්තක කැටි වෙනවා. හොඳට මේක අනා ගන්න ඕනේ. ලෝරොටි හදන ඒ කරපු වීඩියෝ සහ ලෝරොටි හදන විදි දැකලා ඇති මේ අපි ගෙදර හදන්නේ අපි ගෙදර බොහොම සනීපාරක්ෂව නේද පිරිසිදුවට හදන්නේ ඒ නිසා අපි ඒකට මතක් කරනවා මේක පොඩ්ඩක් කරලා බලන්න ඉතින් නේද වෙනස් දේවල් කරනවා හැමෝම කරනවා අපි ඒකත් බලන්න අපේ වීඩියෝ එකත් බලන්න එතකොට ඕගොල්ලන්ට තේරෙනවා කොහොමද රස අනුව නේද ලුණුත් එකතු කරගත්තා දැන් හරිද ඔයා මොනවද කියන්නේ ඉතින් හරිද කියලා කිව්වා බලමු බලන්න දැන් මම බලනවා ලුණු රස කොහොමද කියලා මේ විදිහට අරන් පොඩ්ඩක් වැඩිද මන් දන්නේ කමන්නේ බලමු බලන්න මේ වැඩි වෙන එකක් නෑ නේද හරි ලුණු බැලුවොන්න හරි දැන් අපි කෙලින්ම යනවා මම මෙතනදී අපේ ගෑස් එක ඔන්න ගෑස් එක තුලේ දැන් ගෑස් එක ඔන් කරලා තාච්චි ලිපේ දාලා තියෙන බලමු මොකද කරන්න කියලා එකම දැම්මා නේද ඔන්න තාච්චි ලිපේ තියලා ගෑස් එකත් අපි ඔන්න දාලා දැන් තෙල් එකතු කරලා තෙල් මෙච්චර දාන්න ඔන්න තෙල් ටික එකතු කරලා තියෙන්නේ දැන් ඔන්න තෙල් ටික රත් වෙනවා එතකොට තෙල් රත් වෙනකොට මොනවද දාන්න කියලා බලමු මේ තාච්චි දෙන රත් වෙලා තියෙන ඉස්සෙල්ලාම ඔන්න අබ දාන්න අබ දාන්න හොඳට අන්න අබ පේනවා ඇතිනේ කෑකක් ලිපා නප පුරනවා අපු එංගන තිසිකනවා අබ දැම්මා අබ එකතු කරගත්තා කහ දාලාම තියෙන්නේ මේ තුන පහ වලට කහ එකතු කරලා තියෙන්නේ කහ දාලා තියෙනුන්න ලුණු ටික එකතු කරගන්නවා අපිට ටිකක් දැන් බෙදලා තියෙන්නේ පුරලා තියෙන්නේ කහත් එක්ක නේ කහත් ඒකටම එකතු කරා ලුණු වලට එකතු කරලා තියෙන කහත් එකතු කරා ඊළඟට කලවම් කරනවා දැන් කහ පාට පේන්නේ අපි කහ දැම්මා කහ පාට දෙකලා තියෙනවා කොහොමද දකින්නේ ඇති කහ නේද පොඩි අඩුපාඩු වෙති ඉතින් අපි මේක ක්‍රමයටම මේ A to Z ම නෙමෙයි අපි ඉතින් අපේ ක්‍රමයට තමයි අපි පෙන්නන්නේ දක්කරන්න සුදු ලුණුත් එකතු කරනවා සුදු ලුණු එකතු කරා පිළිගන්න ගන්න කොට සුදු ලුණු එකතු කරා දැන් ඒක පොන්න වෙලාව හරි සුදු ලුණු එකතු කරා ඔන්න මේක ඉතින් තේ බොන වෙලාවට තමයි හදන්නේ හැබැයි අපි තේ බොනකොට එකක් වෙලා යනවා සුදු ලුණු එකතු කරලා හොඳට කලවම් කරනවා සුදු ලුණු එකතු කරලා කලවම් කරගන්නවා විතර පොඩක් අඩු කරලා මේ වෙලේ තියෙන්නේ විතර අඩු කරලා තියෙන්නේ දැන් මෙන්න මේ විදිහට එකතු කරගත්ත සුදු ලුණු බොම්බේ ලුණු ටිකක් මැලවෙන්න තියෙන කොට අපත් එකතු කරලා තියෙන්නේ අපි මැලවෙන්න තියෙනවා ටිකක් ලුණු බලන්න ඉතින් ලුණු මදි නම් මේ වෙලාවේ ලුණු චුට්ටක් වගේ එකතු කරගන්නත් පුළුවන් බලන්න මේ හැම වෙලේම රස පේස්ට් එකේ ඒ කරේ එකේ රස තිබ්බොත් තමයි ලෝරොටියේ රස වෙන්නේ බලමු අපි ඉතින් දාන්න බලන්න ලුණු චුට්ටක් මදි වගේ නේ හරි දැන් මේක චුට්ටක් මේ විදිහට මැලවෙන්න ඕනේ මැලවෙනවා කියන්නේ මැලවෙන්න ඕනේ මේ විදිහට ලිපේ ඉදර අඩු වෙලේ මැලවෙන්න දාන්න දන්නේ කරපිංචා වගේ ඖෂධීය ගුණයෙන් ඉහළ ඊටාම නේ අපේ ශරීරයට කොලෙස්ටරෝල් කපාගෙන යන්න මේ කරපිංචා අපි එකතු කරගත්තා කරපිංචා රස කරනවා ආහාරය සුගඳවත් කරනවා ආහාරය කරපිංචා එකතු කරගත්තා දුන්න කරපිංචා දැන් කලවම් කර මික්සිං චුට්ටා මික්සිං කරලා දැන් ලීක්ස් කපාගත්ත ලීක්ස් ටික එකතු කරගන්න දාන්නේ නේද උඩු ගෝණේ සිට තමයි අපි ගෙන එන්නේ මේ සීළු ජවනික දුගත කිරීම හරි ඔන්න දැන් ඔන්න ලීක්ස් ටික එකතු කරා දැන් මේක ටික පිළිවෙලටම දාන්න පුළුවන් දැන් අපිට 3-5 දැම්මේ නෑ 3-5 එකතු කරගන්න විදිහට කියනවා මොන විදිහට ලීක්ස් දැම්ම දැන් අපි නේද ලීක්ස් දාලා දිනුනේ
මෙන්න මේක හදලා ඔන්න තුන පහ කුඩු ටිකක් එකතු කරගත්තා. තුන පහ කුඩු. බෙදපු කුඩු නැත්තම් අමු කුඩු. බෙදපු තුන පහ කුඩු එකතු කරගත්තා. අපි මික්සින් කරනවා. චුට්ටක් කලවම් කරගන්න බෑ. කලවම් කරගන්නවා ටයිල් එකට විසික් වෙයි ඒවා මේවා. ඊට පස්සේ ආයේ නේ. හරි. ඒක බැනුම් අහන්න වෙනවා. හරි. හරි ඔන්න දැන් අපි ලීක්ස් එක කලවම් කරගන්නවා. දාලා එතකොට මේකේ තියෙනවා බොම්බයි ලුණු සුදු ලුණු අරපිංච ලීක්ස් අපි පොඩියට කපාගත් ලීක්ස් නේද? මේ විදිහට තමයි එකතු කරලා තින්නේ අපේ එළවලු රොටියේ හරි එක හදන්න. ජින්දර පොඩ අඩු කරනවා මේ හරිය. ජින්දර පොඩ අඩු කරලා. ඔන්න දැන් තමයි අල ටික එකතු කරගන්නේ. අල ටික පොඩ මැලවෙන්න තියලා මැලවුණාට පස්සේ ටෙම්පරාදු වුණාට පස්සේ උන අල ටික දාලා ටෙම්පරාදු කරගන්න කලවම් කරගන්න තමයි හදන්නේ. අල ටික දාන්න වෙන. වාජිනේ පොඩ ගන්න අල ටික ගම්බිරිස් තමයි අපේ ප්‍රධානම අපේ රසය සැර අපිට කොච්චි දාන්න පුළුවන් අපි ඒවා දාන්න හැබැයි අපි ගම්බිරිස් සැරට තමයි මේක හදාගන්න පේස්ට් එකේ රසය වැඩි වෙන්නේ ගම්බිරිස් තිබුණාම තුන පහ කුඩු ටිකක් අපි මික්ස් කරගත්තා ඒවා මතක හිටින්න අපි කියන්නේ මේ විදිහට හදලා බලන්න දැන් අපි කලවම් කරනවා එන්න රෙදි කියලා කලන් ඉන්න රස්නේ නේදනේ උඹට කල්පනාවට දෙන්නේ කියලා හරි ගන්න ඔය විදිහට කලවම් කරලා ඔය විදිහට අනාගෙන මික්ස් කරගන්න මේ ඇද්ද ඒකට ඇතිද ඔය ඔය විදිහට මික්ස් කරගන්න ගින්දර අඩු වෙන්න තියාගන්න නැත්නම් මේක දත් මදින්න තමයි ගන්න වෙන්නේ. හරි. මේක පිහ දාන්න නැත්නම් අපිට අම්ම වයින්නවා. ඉතින් හරියට දුන්නේ නැත්නම්. හරි. ඔය විදිහට අපි එළවලු රොටි සඳහා හරිය නිර්මාණය කරගත්තා නේද? එහෙනම් හරි. දැන් බලමු ලුණු බලන්න එපා. හැම වෙලෙම කෑමක් හදලා ලුණු බලන්න ඕනේ. ලුණු ඇඹුල් බලන්න එපා. නැත්නම් ඉතින් ලුණු ඇඹුල් නැතුව අහගන්න වෙන්නේ. තව ගම්බිරිස් කුට්ටියක් දාන්න පුළුවන්. ලුණු ටිකක් දාන්න පුළුවන්. ඔය විදිහට ඔයගොල්ලෝ කරගන්න. ලුණු පොඩ්ඩක් දාන්න. ඔය විදිහට ඔයගොල්ලෝ කරගන්න. අපේ ලුණු ටික එකතු අපිට ටිකක් ලුණු වැඩි කියන්නේ. ලුණු අඩුවෙන්ම තමයි අපි පරිභෝජනය කරන ලුණු. ඒ නිසා අපි ටික බල තමයි දාන්නේ. අපේ විදිහට නෙති. ඔයගොල්ලෝ බලන්න. ලුණු ටික එකතු කරගන්න. ඔන්න ඔය විදිහට පොඩ්ඩක් කලවම් කරලා බලන්න. ඔන්න ඔය විදිහට ලුණු ටික එකතු කරලා අපි කලවම් කරගත්තා. දැන් මේ පදම හරි නේ. මේ පදම හරි ඇති නේද? දැන් කරි පේස්ට් එකට හරියටම හරි එළවලු රොටි මැද්දට මේක තියලා අපි එළවලු රොටි පුච්චනවා කියලාද කියන්නේ මොනවද කියන්නේ තේරිද ඔයා දන්නේ නැද්ද හරියට හරි එළවලු රොටිය ඔන්න එළවලු රොටි දැන් ලිප් ඕප් කරලා අපි කලවම් කරන්නේ දැන් ලිප් ඕප් කරලා තමයි මේ වැඩේ කරන්නේ ඉතින් එළවලු රොටිය කබලට නේද කබල රත් වෙන්න තියලා බදින හැටි හදන හැටි හැඩයයි බලමු මේක පොඩ්ඩක් නිවෙන්න අපි තියාගමු එතකන් හරි දැන් අපි නිවෙන්න තියාගමු හරි ඉතින් අර අපි ඉස්සෙල්ලා අයින් කරගත්ත පිටි ටික පදමට අනලා අයින් කරගත්ත එක දැන් හොඳට පිපිලා තියෙනවා. එහෙනම් අපි දැන් බෝල කරගන්න තමයි හදන්නේ. පිරිසිදුන තෙල් ටිකක් ගාගත්තා අපි නිකන්. මේ තැටියට ගත්ත ගාව තෙල් ටිකක් පොඩි පොඩි බෝල කරගන්නවා. නයි කොච්චි තියෙනවා මේව දැන් මෙන්න නැහැ හැබැයි. මෙන්න බෝල ටික ටික දැන් අපි හදනවා ප්‍රමාණය එක හා සමාන බෝල ටිකක් හදාගන්න. හරි දැන් ඔන්න බෝල ටික හදාගත්තා පොඩි පොඩි බෝල විදිහට. තමන්ට ප්‍රමාණය හරියන විදිහට. ඔන්න දැන් ඒක තුනී කරගන්නවා. මෙන්න මේ තැටියට පොඩි පොඩි අඩපාඩු තියෙනවා. මේක පොඩ අතින් හදා ගන්න ඕනේ. මේ විදිහට දිග අරගන්න. මේ විදිහට දිග අරගන්න. දිග ඇරලා රොටිය විදිහට තුනී කරගන්න. තුනී කරලා ඔන්න තෙලිය දිග අරගෙන තෙල් ටිකක් ගා ගන්න. තෙල් ටිකක් ඕනනම් ගා ගන්න තොරටත් පුළුවන් අපිටත් පුළුවන් ඕනේ ඈ. ඔන්න මේ විදිහට තුනී කරගත්ත ඒ රොටියට අපි දෙනවා අපේ පේස්ට් එක පිළිවෙලට රසට හදාගත්ත පේස්ට් එකෙන් ටිකක් තියෙනවා මෙන්න මේ මැද්දට මේ විදිහට තියලා තමයි අපි එළවලු රොටිය අපි හදාගන්න හදන්නේ. දැන් බලමු එළවලු රොටිය නමා ගන්න තමයි හදන්නේ. අපේ නෝනා ඔන්න එළවලු රොටිය නමා ගන්න විදිය. රොටිය හදාගත්තේ. හැඩයට තියනනේ එළවලු රොටිය තියනනේ. අන්න හරි. ඔන්න එළවලු රොටි එකක් අපි හදාගත්තා. මේ විදිහට අපි පොඩි හදාගන්නවා. ඉතින් මෙන්න ඊය තව එළවලු රොටියක් හදන්න හැටි පෙන්නන්නේ නේද? ඉස්සෙල් එකක් හදුවා හැඩේ තියෙනවා. මෙන්න මේ විදිහට නිර්මාණය වෙලා තියෙන එළවලු රොටි බලන්න පුළුවන්. නේ? මේ විදිහට. ඉතින් ඔන්න තව එළවලු රොටියක් හදනවා. ඒකම මම නිමේට වයිප් උදව්වක් කරන්නත් එපේ. ඒ නිසා මෙන්න පේනවා නේද? තෙල් ටිකකුත් දැම්මා. එපයි කිව්වා ඒත් මම තෙල් ටිකකුත් දැම්මා. සෝස් පෑන් එක ලිපේ දීලා තියෙන්නේ. ඒක සෝස් පෑන් එක තමයි හදන්නේ කබල් තැටි. නැත්නම් ඒ වගේ කබල කියලා කියන්නේ මේ පරණේ වටනේ මේ ඒ හදන්න. ඒ තැටිය අපි ගන්න හැබැයි මේක හදන්නේ. non stick සෝස් පෑන් එක. බලමු කොහොමද ඉදි කියලා එළවලු රොටිය. ඔන්න දැන් තෙල් non stick එක රත් වෙලා තියෙන්නේ. ගානට අපි ඔන්න එළවලු රොටි දෙකක් එකතු කරගත්තා.
ගින්දර පොඩ අඩු කරන්න ඕනේ මේ වෙලාවේ. ගින්දර පොඩ අඩු කරලා තියාගන්න නැත්නම් අනුකුරු තමයි දත්ම දින්න තමයි වෙන්නේ. එළවලු රොටි දත්ම දින්න හදුවා වාගේ කියලා ප්‍රස්තාව පිළිගුත් හැදේ. ඔන්න දැන් අපි හදපු මේ හැඩයට හදපු එළවලු රොටි හොඳ පේස්ට් එකක් දාලා නේද? අපි හොඳ කරි දාලා හදපු එළවලු රොටිය දැන් මේ විදිහට නරුණු පාට විදිහට එක පැත්තක් ඔන්න බැදිලා තියෙන්නේ. මේ ගින්දර සැර වැඩි වගේ කියලා කිව්වා. ඒ හින්දා තමයි මම පෙන්නන්නේ මේ. ඉතින් ওই විදිහට එළවලු රොටිය ඔන්න වගේ තියෙනවා. එකක් පොඩ්ඩක් හැඩය වෙනස් වෙලා වගේ පේනද ඔයාලා? නෑ නේ කමන්නේ. ඔන්න එළවලු රොටිය මුලස් ආකාරයට එළවලු රොටිය හැඩයටම අපි හදන එළවලු රොටි තමයි අද පෙන්නන්නේ. ඉතින් බලමු. හරි. මහන්සි වෙලා හදාගත්ත එළවලු රොටි මොන දිනවා. දැන් අපි මේ එළවලු රොටිය නෝන් ස්ටික් එකේ පුච්චගත්ත වෙලාව. ඉතින් මේ දින අපි මේ විදිහට හදාගත්ත තැටියට ගත්ත මේ දින මේ විදිහට හදාගත්ත අපි ගෙදර හදපු එළවලු රොටි. ඉතින් මේ වගේ එළවලු රොටි හදාගන්න පිරිසිදුවට දැන් විතර රොටි හදන එක පස්සේ වෙලාවක පෙන්නන්න නම් අද අපි එළවලු රොටි ඔන්න හදලා තියෙන විදිහට මේ විදිහට තමයි අපි හදාගන්නේ. දැන් අපි එළවලු රොටි කන වෙලාවට පෙන්නන්න පොඩ්ඩක් ඉන්න. මසන් ඉන්න. හරි මෙන්න එළවලු රොටි. බලමු අම්මා තමයි රස බලන්න දැන්. කන්නම්. කාලා බලන්න රස කියන රස. ඇහෙන්න කියන හැමෝටම. හොඳ රසයි. රසට තියෙන. අම්මා රස. සම්පූර්ණ තියෙනවා. සුදුලුණු රස තියෙනවා. හොඳට දුණු ඔක්කොම තියෙනවා. ඒ නිසා ওই විදිහට තමයි අපි ගෙදර එළවලු රොටියක් හදාගත්තේ අද දවසේ. ඉතින් රස බලලා අම්මා රසයි කිව්වා. ඉතින් ඉක්මනටම ආයෙත් අපි කෑමක් හදලා එළවලු රොටි වගේම මේ වගේ පැහැදිලි වීඩියෝ එකක් එවන්නම්. අපිට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයගොල්ලෝ හදලා බලන්න එළවලු රොටි.